Hello guys, welcome back to my YouTube channel. ඉතින් මං අද දාන vlog එක නම් ගොඩාක් කෙටි කරලා තියෙන්නේ. ඒක තමයි මගේ birthday එකට. ඒ කියන්නේ හැම අගෝස්තු 13 වෙනිදාටම කුරුණෑගල උඩුවේරිය මහමෙවුනාසපුවට දානයක් දෙනවා. මම සහ මගේ පවුලේ අය නෑදෑයෝ කට්ටිය එකතු වෙලා දෙන දාන videos තමයි මම මේ එකතු කරලා හදලා තියෙන්නේ. හරිම කෙටි. ඉතින් මේ උඩුවේරිය මහමෙවුනාසපුව ගැන චුට්ටක් මම මතක් කරන්න ඕනේ. මගේ පර්සනලි කැමැත්ත නම් මම හරිම ආසාවෙන් වඳින්න යන්න පුළුවන් හිත පිරීලා ඉදිරියට යන තැනක් තමයි. මොකද මම එහෙම කියන්නේ හුඟක් ස්වාමින් වහන්සේලා හුඟක් කියන්නේ එතන ඉන්න හැම ස්වාමින් වහන්සේ කෙනෙක්ම කැලේ කුටිවල තමයි භාවනා කරමින් ඉන්නේ. ඉතින් අපි දානේ අරන් ගියාම උන්වහන්සේලාට අර ගාන්ටාරයක් නෙමෙයි කොටයකට ගහනවා. ඔයගොල්ලන්ට අර මගේ වීඩියෝ එක පටන් ගද්දිම ඇහුණ සද්දේ එහෙම ඒකට ගැහුවාම උන්වහන්සේලා වැඩම කරනවා මේ ස්ථානයට. දානේ වළඳලා ගෙනාපු අපිට පින් දීලා ඒ වැඩ කටයුතු කරලා එහිම්මම බිම් බලාගෙන ආපහු වැඩම කරනවා කැලේට උන්වහන්සේලාගේ මේ භාවනා වැඩ කටයුතු කරන් යන්න. දැන් ඔයගොල්ලෝ මේ දකින්නේ උන්වහන්සේලා හරිම නිවිලා හරිම කියන්නේ ඒක දැක්කහම හිත නිවිලා යනවා. උන්වහන්සේලාගේ පාඩුවේ බිම බලාගෙන එහෙම වැඩම කරලා ඒ වැඩ කටයුතු කරලා එහෙමම බිම් බලාගෙනම යනවා. හරිම ලස්සන දර්ශනයක්. අපි උඩුවේරිය මහමෙවුනාසපුවට යද්දී 4:45 අතරේ වගේ. ඉතින් අපි ගිහිල්ලා උන්වහන්සේලා වැඩම කරන්න කලින් මේ මළුව මේ වටේටම අතු ගාලා අස් කරලා දානය මේ භාජන තියෙන්නේ ඒවට අස් කරලා ඒ ටික ලෑස්ති කරලා තමයි මේ බුද්ධ පූජාවත් ලෑස්ති කරලා තමයි උන්වහන්සේලාට වැඩම කරන්න අර මං කිව්ව ගාන්ටාරි වගේ මම ඒකේ නම දන්නේ නැහැ මට සමා වෙන්න. ඒක එහෙම ගැහුවම තමයි උන්වහන්සේලා වැඩම කරන්නේ. මේ උන්වහන්සේලා අපිට මේ දාන්නේ වළඳන්න කලින් බුද්ධ පූජාව ඒ කටයුතු කරලා පින් දෙන අවස්ථාව තමයි ඔයගොල්ලෝ දැක්කේ. මේ අපි දීලා ඉවර වෙලා පොඩ්ඩක් වටේ බලන්න ගොඩක් දේවල් තියෙන. ඇත්තටම හරිම ලස්සනයි. ගොඩාක් ලොකු ඒරියා එක මම හිතන්නේ අක්කර ගානක මේ පන්සල නිර්මාණය වෙලා තියෙන. හරිම ලස්සනයි. නිවි හැනිහිල්ලේ පාඩුවේ වැඳ පුදා ගන්න පුළුවන් හරිම ලස්සන තැනක්. මට මතක තියෙන කාලෙක ඉඳන්ම මගේ හැම බර්ත්ඩේ එක දවසටම අගෝස්තු 13 වෙනිදාට මේ මහමෙවුනාසපුවට මේ අපේ මේ දාණය ලෑස්ති කරලා අපි දෙනවා. ඉතින් මට ඒක හරිම සතුටක්. මගේ බර්ත්ඩේ එක දවසටම අපි ඉල්ලපු දවස ඉස්සල්ලාම අම්මා කිව්වා අම්මා තමයි මේක කතා කරලා දාගත්තේ. ඉස්සල්ලාම දානේ දෙන්න හම්බුනේ මේ දවස නෙමෙයි කිව්වා. අගෝස්තු 13ම නෙමෙයි කිව්වා. ඊට පස්සේ වෙන කෙනෙක් ඒ දවස් ඉඳලා අපි ඒක කතා කරලා මාරු කරගත්තා කියලා තමයි කිව්වේ. මොකද ඒ තරමට අවුරුද්ද පුරාවටම දාන දෙන්න මේ මහමෙවුනාසපුවට බාරගෙන තියෙන ගොඩක් කට්ටිය. හුඟක් කැලේ ඇතුළට වෙන්න තමයි මේ තැන තියෙන්නේ. හරිම ලස්සන තැනක්. මම මගේ බර්ත්ඩේ එකට මෙතෙක් කාලයකට පාටි එකක් දාලා නැහැ. මම සල්ලි එකතු කරලා මේ දාන දෙන වැඩ කටයුතු තමයි කරන්නේ ගොඩක් දුරට. 2024 අවුරුද්දේ ගත්ත මේ බර්ත්ඩේ එකට දුන්න දානේ තමයි මේ මම මේ වීඩියෝ එකෙන් ඔයාලට බලන්න පුළුවන් වෙලා තියෙන්නේ. මම ගොඩාක් ආස පාටිස් වලට නාස්ති කරනවට වඩා මේ වගේ දේවල් කරන්න නැති කට්ටියට දෙන්න. ඉතින් මම ඊළඟ අවුරුද්දත් මේක මේ විදිහටම ලෑස්ති කරලා තියෙනවා ගෙදර ඇත් එක්ක. ඉතින් ගයිස් ඕගොල්ලොත් ගිහින් බලන්න මේ තැන හරිම ලස්සන තැනක්.